නිහොංගෝ පාඨමාලාවට අලුතෙන් එකතු වන සියලු දෙනාම මම සාදරයෙන් තිසූ ලොක්ස් වලට පිළිගන්නවා. අද මේ පළවෙනි ලෙසන් එකේ මම කියලා දෙන්නේ හිරගනා කතකනා අක්ෂර හෝඩි දෙක පිළිබඳව. ජපන් භාෂාවේ මූලික අක්ෂර වර්ග 3ක් තියෙනවා. හිරගනා, කතකනා සහ කන්ජි. මම මුලින්ම කතා කරන්නේ හිරගනා සහ කතකනා ගැන. අපි බලමු මේ හිරගනා කියන්නේ මොනවද කියලා. හිරගනා කියන්නේ ජපානයට ආවේනික දේවල්. ඒ කියන්නේ ජපන් ජාතිකයන්ගේ නම්, ගම් සහ ජපන් භාෂාවෙන් සියලුම නිපාත පදයන් අපි ලියන්නේ මේ හිරගනා වලින්. කතකනා කියලා කියන්නේ මොනවද? කතකනා කියන්නේ ජපන් භාෂාවට අලුතින් එකතු වෙන වචන තියෙනවානේ. සහ වෙනත් රටකින් ජපන් භාෂාවට එකතු වෙන වචන ලිවීම සඳහා භාවිතා කරන්නේ මෙන්න මේ කතකනා. එතකොට මම මෙතනදිම හඳුන්වා දෙන්නම්කෝ කන්ජිත් මොනවද කියන්නේ කියලා. කන්ජි කියලා කියන්නේ ජපන් භාෂාවේ මූලිකම අක්ෂර විශේෂයක්. ජපානය තුල බහුලව දකින්න තියෙන්නේ මෙන්න මේ කන්ජිනේ. ඉතින් මේක රූපමය ස්වභාවයක් මගින් අර්ථ දක්වන්නේ. එතකොට කන්ජි ගොඩක්ම හඳුන්වන්නේ රූපාක්ෂරයක් හැටියට. අපි බලමු දැන් හිරගනා හෝඩිය. හරි. මම මෙතන දාලා තියෙනවා A I U E O කියලා. එතකොට ඒ අක්ෂර පොලිම ආ ශබ්දයත් I අක්ෂර පොලිම E ශබ්දයත් U අක්ෂර පොලිම U ශබ්දයත් E අක්ෂර පොලිම A ශබ්දයත් O අක්ෂර පොලිම O ශබ්දයත් ගෙන දෙනවා. හරි. අපි මුල්ම අකුරු පොලිම කියමු. ආ ඊ උ ඒ කේ අක්ෂර පොලිම කා කී කූ කේ කෝ එස් අකුරු පොලිම සා ෂී සූ සේ සෝ ටී අක්ෂර පොලිම තා චී සූ තේ තෝ එන් අකුරු පොලිම නා නී නූ නේ නෝ එච් අකුරු පොලිම හා හී හූ නැත්තම් ෆූ හේ හෝ එම් අකුරු පොලිම මා මී මූ මේ මෝ වයි අකුර යා යු යෝ ආර් අකුර රා rii රූ රේ රෝ වා අකුර වා වෝ මම මෙතන රතු පාටින් එන් අකුරක් හයිලයිට් කරලා තියෙනවා. ඒක උන් ශබ්දයෙන් තමයි කියවෙන්නේ. එහෙනම් ළමයි මම මේ ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ ලෙසන් එකෙන් හමු වෙමු. මතනේ